ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා නියෝටෙක් ප්‍රෝ YouTube channel එකට. ඔයත් AI පාවිච්චි කරලා YouTube thumbnail හෝ YouTube වීඩියෝ වලට image එකක් generate කරගත්තා නම් ඔයාට එන ලොකුම ප්‍රශ්නයක් තමයි ඒකේ තියෙන logo එක. ගොඩක් අය මේක crop කරලා අයින් කරන්න උත්සාහ කළත් එතකොට රූපේ තියෙන ප්‍රමාණය වෙනස් වෙලා ඒක thumbnail එකට හරි එහෙමත් නැත්නම් වීඩියෝ එකේ ratio එකට හරි ගැලපෙන්නේ නැතුව යනවා. ඇත්තට මේ logo එක crop කරන්න නැතුව රූපේ quality එකට කිසිම හානියක් වෙන්නේ නැතුව තප්පර කීපයකින් පිරිසිදු කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේක පොඩි ළමෙක් වුණත් කරන්න පුළුවන් හරිම ලේසි වැඩක්. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද මේ AI වලින් නිර්මාණය කරගන්න image වල තියෙන watermark එක එහෙම නැත්නම් logo එක crop කරන්න නැතුව තියෙන ratio එකෙන් මෙහෙම තියලා ලේසියෙන්ම ඉවත් කරගන්න කියලා. ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි ගෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට පේනවා මේ තියෙන මම AI වලින් හදාගත්තු මේ YouTube thumbnail එකක්. මෙතන වලට පැහැදිලිවම පේනවා Gemini logo එක තියෙනවා. ඉතින් දැන් මට මේක crop කරලා අයින් කරන්න බෑ මොකද YouTube thumbnail වලට මේ 16:9 කියන ratio එක ඒ ගානටම තියෙන්න ඕනේ. පොඩ්ඩක් හරි crop කරු ගමන් ඒක YouTube thumbnail වලට ගැලපෙන්නේ නැහැ ඒක. ඉතින් මේ වැඩේ අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. Google Photos කියන app එක. ඔයා Google Photos කියන app එකට ගිහිල්ලා ඔයාට watermark එක remove කරගන්න ඕනි photo එක මෙතෙන්ට තෝරගන්න. ඊට පස්සේ ඔයාට මේ යටින් පේනවා edits කියලා එකක් තියෙනවා. මෙන්න මේ ක්ලික් කරාම මේක පොඩ්ඩක් වම් පැත්තට ස්විප් කරාම තුන්වෙනියට තියෙනවා tools කියලා එකක්. ඒ tools කියලා එකේ තියෙනවා magic eraser කියලා එකක්. අන්න ඒ magic eraser කියන එක තෝරගෙන ඒ logo එකේ තියෙන තැන මෙන්න විදිහට පොඩ්ඩක් zoom කරලා ඒක උඩින් මෙන්න මේ විදිහට අතින් පාට කරාම ඔයාට පේනවා logo එක සම්පූර්ණයෙන්ම අයින් වෙලා ඒක තිබ්බද නැද්ද කියලා හිතා ගන්න බැරි විදිහට අයින් වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන මේ done කියන එක ඔබලා මේ save කියන එක දීලා මෙතනින් save as copy කියලා දෙන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඔයා gallery මේක save වෙලාම තියෙනවා මේ. ඉතින් මේ තියෙන්නේ ඒ වගේම හදාගත්තු මේ තවත් thumbnail එකක්. ඔයාලට පේනවා මේකෙත් මේ ඒ විදිහටම ඒක තියෙනවා. ඒ logo එක තියෙනවා. අපි මේකත් අයින් කරලා බලමු. මම අර විදිහටම tools කියන එක තෝරලා magic eraser තෝරලා logo එක තියෙන දේ පොඩ්ඩක් zoom කරලා එතනින් අතින් පොඩ්ඩක් ඔන්නම පාට කරනවා. ඉතින් ඔයාලට පේනවා ඉතාමත් ලේසියෙන්ම logo එකක් තිබ්බද කියලා හිතා ගන්න බැරි විදිහට මේකෙන් logo එක ඉවත් වෙනවා. ඊට පස්සේ මෙතනින් save as copy කියන එක දීපුවාම ඔයාගේ image එක gallery එකටම save වෙලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලත් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේක ගැන තමයි. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ වීඩියෝ එක ගැන? ඔයා මේ ක්‍රමයේ කලින් දැනගෙන හිටියද? නැත්නම් ඔයා දන්න මීටත් වඩා හොඳ ක්‍රමයක් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. ඒක තවත් කෙනෙක්ට ගොඩක් වටින දෙයක් වෙයි. ඔයා මේ වීඩියෝ එකෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගත්තා නම් වීඩියෝ එකට ලයික් කරලා channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම ජය වේවා.